Divine. නංගි බෙහෙත් බිව්වද? තාම නෑ. ගන්න. ඒවත් මම මතක් කරන්න ඕනේ. පිස්සුදරාමේ ඔය කේන දවසේ අපි හිටියේ කතරගම. අපේ කාර් එක නම් වෙන්න බෑ. වෙන කාගේ හරි මේ වගේ කාර් එකක් වෙන්න නැති. අනිත් එක රාලාමේ මම මගේ කාර් එක එලවන්න වෙන කාටවත් දෙන්නෙත් නෑ. ඇක්සිඩන්ට් එක වෙලාවේ දැකපු කෙනෙක් තමයි මේ නම්බර එක ලියාගෙන පොලිසියට දැනුම් දීලා තියෙන්නේ. මිනිහෙකුත් මැරිලා තියෙනවා. එහෙම වෙන්න බෑ රාලාමේ. එදා මගේ කාර් එක තිබුණේ කතරගම. ඒ මනුස්සයා වැරදියට නම්බරේ ලියාගෙන වෙන්න නැති. what nonsense. හරි. ඔය මහත්තයාට ඔප්පු කරන්න පුළුවන්ද? එදා ඔය කාර් එක තිබුණේ කතරගම කියලා. why not? I can. එහෙදි පෙට්‍රල් ගහව බිල් මල් ළඟ ඇති. හෙලෝ. කොහොමද? අඳුර ගන්න පුළුවන්ද? පුළුවන්. කොහෙද ඉන්නේ ඔෆිස් එකේද? ඔව්. කීයද ඔෆ් වෙන්නේ? 4:00ට. එනම හවුස් ඔෆිස් එක ළඟට එනවා. මට තියෙන ඩොකියුමන්ට්ස් වගේ කොහෙට වෙනලා සයින් කරව ගන්න. ඩොකියුමන්ට්ස් වගේ? දැන් ඒ මොනවද? නෑ මේ පොඩි ප්‍රශ්නයක් වුණොත් මොකක් හරි ෂේප් එකකට මම ඔයාලට කියන්නම්කෝ. එහෙනම් මම 4:00ට එනවා. නැත්තම් ලන්ච් ටයිම් එකේ මං එන්නේද පොලිසියට? එපා ඔයා මෙහෙ එන්න එපා. පොලිසිය කට්ටිය ආව දැක්කොත් කේස් එක තවත් එක්ස්පෝස් වෙනවනේ. අපි හදන්නේ මේක ෂේප් කරගන්නනේ. එනම හවස එන්න. බයි. මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් මැරිලා. මං හාෆ් ඩේ ඔෆ් එකක් දාලා මලගෙදර ගිහින් මේ එන්නේ. දවස් තුල තියෙන වැඩ ටික ඔක්කොම කරගන්නත් එපේ. ඔයාගේ අම්මත් නැති වෙලාලු නේද? ඔව්. කැන්සර් එකකින්. දැන් ගොඩාක් අය මැරෙන්නේ කැන්සර් වලින්. ළඟදි මගේ හොඳම යාළුවෙක් මැරුණා කැන්සර් එකකින්. මාර ස්මාර්ට් කොල්ලා. හිතා ගන්නවත් බෑ. මේ කොහෙද? මේ මගේ ගෙදර. ඩොකියුමන්ට්ස් තියෙන්නේ මේ. බහින්න. කවුද මෙහෙ ඉන්නේ? මායි මල්ලි. මල්ලි නම් දැන් එනවත් ඇති වැඩ ඇරලා. බය වෙන්න එපා. මෙයා තමයි අපේ තනියට මේ ඉන්නේ යාළුවා. සයිස් එකට හිටියට හරිම ඊලයි. හැබැයි ඉතින් දැක්කොත් ඕනම කෙනෙක් බය වෙනවා. එන්න මං ගේට්ටුව වහලා එන්න.
නැත්නම් අහල පහල වල් බල්ලෝ රින්ගනවා. අපි දැන් මේ ඔය මං ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවේ ගිනිගත්ත කායකකින් පුංචි ළමයෙක් බේරගත්ත එකට ප්‍රෙසිඩන්ට්ගෙන් සම්මානයක් හම්බෙච්ච එක. ඒකට මට ප්‍රොමෝෂන් එකකුත් හම්බුණා. මේ මං පුංචි කාලේ. එතකොට මං ඕල් අයිලන්ඩ් බෙස්ට් ස්විමර්. අපි තේ එකක් බීලා ඉන්නද? මම වාඩි වෙලා ඉන්න. මම වතුර එකක් ලිපේ තියලා ඉන්න. ගෙදර ඉතින් කවුරුත් නැහැ මම්ම තමයි හැමදේම කරන්න ඕනේ. වාඩි වෙන්න. ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනා මේ දවස්වල ගමේ ගිහිල්ලා. කන්න බොන්න ගියාම තමයි ඉතින් කරදරේ. උවමනාවක් වුණොත් ඉතින් මම ওই පොලිසියෙන් කවුරු හරි ගෙන්න ගන්නවා. නෝන කෙනෙක් හොයාගත්තා නම් ඉවරයිනේ. තාම බැරි වුණානේ ඉතින් හොඳ කෙනෙක් හොයාගන්න. ගෙදර ඉන්න හොගාලා හොයනවා. ඔහොම යනකොට හම්බ වෙයි. බලමුකෝ අපිට ඒකට වාසනාව තියෙයිද කියලා. මේ ගෙදර වෙන කවුද ඉන්නේ? අම්මලා තාත්තලා? අපේ ගම අනුරාධපුරේ. අම්මයි තාත්තා ඉන්නේ එහෙ. කොච්චර ගොත් ඒගොල්ලෝ මෙහෙ ඇවිල්ලා ඉන්නේ. මම ඉතින් බොරුවට කුලිය ගෙවාගෙන මේ කුලිය ගෙවල් වලටලා ඉන්නවා. මල්ලි තින් හින්දා ටිකක් ෂේප්. මල්ලි මොකද කරන්නේ? එයා මේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන්නේ. වතුර නටනවා. ඉන්න මන්ත ඒක හදාගෙන ඉන්න. ඇයි මොකද උනේ? උණු වතුර වැටුණා.
ඇල් වතුරට අල්ලන්න. ඒක තමයි මේ වෙලාවේ හොඳම දේ. එන්න. හොඳට අල්ලන්න. ඇයි? රිදෙනවද? පිච්චෙනවට ගාන බේතක් නැද්ද? ඔයා තමයි එකම බෙහෙත.